Hello, welcome back to my channel. අද ඔයාලව එක්කන් යන්නේ බිසි වුණත් සතුටින් හිටපු සතියකට. බාන්න 6ටත් අවුවයි. ඉතින් පොලිමේ ඉඳලා බස් එකට නැගලා පේස්ට්‍රි එකක් කනවා. ඊට පස්සේ මං ආවා ඔෆිස් එකට. අපි සාමාන්‍ය ඔෆිස් එකට ඇවිල්ලා අනිවාර්යෙන් බත් එකක් කනවා. මොකද මෝර රහයි මේකේ කෑම. මං ඔයාලට දවසක පෙන්නන්නම්. කාලා හැම පියන් අපේ වැඩ ටික කරන්න. බලන්න ළමයි චූටි වීව් එකකුත් තියෙනවා ටිකක් ලස්සන එක. ඉතින් ඔයාලා බලයිද මේ බලි කුරුටු චිත්‍ර අඳින්නේ මොකද කියලා? හැබැයි this is a form of therapy. අනිත් එක මේක මාර important technique එකක්. communication අමාරු අයට especially පොඩි ළමයින්ට. ඉතින් therapistලාට චිත්‍ර අඳින්න වෙන්නත් පුළුවන්. මං ගෙදර ඇවිල්ලා මගේ ඉතුරු වැඩ ටිකක් කරලා නිදාගත්තා. ඉතින් ඊළඟ දවසෙත් ආපහු යනවා. එදා නම් මං කැම්පස් තමයි ගියේ. ළමයි ලස්සන ලෑස්තිලා ගියේ අපේ සෙරමනි එකක් තිබ්බ හින්දා යුනාට ට්‍රේන් එකෙන් බහිද්දි මගේ හැටි දැක්කා නේද? ඊට පස්සේ මං ගිහිල්ලා යාළුවොත් එක්ක චුට්ටක් වැඩ කරා. මට හම්බුණා ලයිබ්‍රරි එකේ තිබිලා සෑහෙන හොඳයි කියලා හිතුණු පොතක්. ඒ නිසා මං ඒක කියවනවා කියලා හිතුවා. ඉතින් මේ දවස්වල උදේ 6ට නැත්නම් 6ට කලින් වගේ ගෙදරින් යනවා. ගෙදර එද්දි ඉතින් ගොඩක් හවස් වෙලා තමයි එන්නේ. එතකොට ඉතින් ගොඩක් වැඩත් කරලා එන නිසා ඇඟට වගේම ඔළුවටත් හරි මහන්සියි අපිට. ඒ වුණාට මං සතුටු වෙන එක දෙයක් තමයි මං කැමති දේ තමයි කරන්නේ. ඒක මට මාරම සතුටුයි and I'm so grateful for that. ඉතින් ඒ නිසා කොච්චර බිසි වුණත් ගෙදර ඇවිල්ලත් ගොඩාක් දේවල් කරන්න තිබ්බා වුණත් ඒ හැමදේම හිමින් කරගන්න හරි පොඩි මොටිවේෂන් එකක් එන්නේ මම මේ කරන දෙයට මං ආස නිසා. මට හිතෙනවා සමහර වෙලට හෙල්ත් සයන්ස් වලට අයිති සබ්ජෙක්ට් ඔක්කොම මේ වගේ කියලා. අපිට හැමදාම එක්සෑම්, හැමදාම අසයින්මන්ට්, හැමදාම මොකක් හරි කරන්න දෙයක් තියෙනවා. ඒ වගේම එක්සෑම් ඉවර වුණා කියලා නිවාඩුවක් කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ නිවාඩුවේ තාම මොනහරි කරන්න දෙයක් තියෙනවා. එහෙම තමයි නේද ඉතින්. ඉතින් සමහර වෙලාවට අනිත් යාළුවන්ගෙන් බැනුම් අහන්නත් වෙනවා. මොකද අනේ උන්ට හැමදාම එක්සෑම් කියලා. තව එහෙම බැනුම් අහන අය ඉන්නවද? හැබැයි මම හොඳ හැබිට් එකක් හදාගත්ත පහුගිය මාස ටිකේ. ඒ තමයි කලින් නිදාගෙන කලින් නැගිටින එක. කලින් කියන්නේ 12ට කලින් ළමයි. මොකද මම ඉස්සර පුරුදු වෙලා හිටියේ 12 නෙමෙයි උදේ 3-4ට නිදාගන්න. මම වැඩ කරද්දි පාඩම් කරද්දිත් මම ඒ වෙලාව වෙනකන් ඇහැරගෙන හිටියා. ඒක එච්චර හොඳ නෑනේ. විශේෂයෙන් උදේ යනවනම්. ඒ නිසා බොහොම අමාරුවෙන් මම පුරුදු වුණා 12ට කලින් නිදාගන්න. ඔයාලා ළඟකදී හදාගත්ත හොඳ හැබිට් එකක් තියනවද? ඉතින් උදේම ආපු නිසා අපේ ඉවෙන්ට් එක පටන් ගන්න කලින් අපිට පුළුවන් වුණා වැඩ ටිකක් කරගන්න. ඒ කරගෙන කන්න යද්දි කැන්ටින් එකේ කෑම නැහැ. හැබැයි ඔයාලා දන්නව නේද එක දෙයක් හරියන්නේ නැත්නම් ඒකේ තේරුම තව හොඳ දෙයක් ලාදනවා කියන එක. ඉතින් අපිට මාරම රසවත් එකක් හම්බුණා වෙන තැනකින්. ඉතින් මං ඊට පස්සේ දවස් දෙකක් ගියා. ඒ කෑම එක ආපහු ගන්න හිතන් ඒ උනාට ඒක තිබ්බේ නැහැ. ඉතින් අද අලුතෙන් අපේ ස්ටුඩන්ට් සයිකොලොජිකල් සොසයිටි එක පටන් ගත්තා. හරිම ෂෝක් ඉතින් දවස. මම මේ වීඩියෝස් එඩිට් කරද්දි තමයි දැක්කේ මම මේ ටිකේ හැමදාම නිල් පාට ඇඳලා තියෙන්නේ කියලා එක දිගට.
And this is me awkwardly filming because I didn't want to bother my friends to say hi to my video. ඒ වුණාට මං ඉස්සරහට යලා මේකට hi කියන ගන්නම්කෝ. ඔන්න දැන් ආපහු රිසර්ච් එකේ වැඩ කරන්න තමයි යන්නේ ළමයි. මට වීඩියෝ කරගන්න බැරි වුණාට මම මේ ටික Nescafe බොන්න පුරුදු වෙලා මොකද ගෙදරාම තියෙන මහන්සිය නැති කරගෙන ආපහු වැඩ ගොඩක් කරන්න තියෙන නිසා. ඉතින් මේ දවස්වල අපි ගොඩක්ම වැඩ කරන්නේ ළමයින්ත් එක්ක. ඒ නිසාම තමයි මම අර පොතත් අරන් ආවේ. මොකද මම වැඩ කරලා තියෙනවා ළමයි එක්ක, චූටි ළමයි සහ ලොකු ළමයි. ඒ වුණත් අර in-depth සහ one-on-one වගේ අපි කතා කරන්නේ, එතකොට කවුන්සලින් කරන්නේ, ඒ වගේ දේවල් කරන්නේ for the first time. ඒ නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා, අලුත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. සහ හැමදේම හරි වෙනස්. ඉතින් මම මේකට කැමති. බලන්න ඊළඟ දවසෙත් නිල් පාට ගවුමක් තමයි ඇඳගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මම මේ අලුත් සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට්ස් ටික පාඩම් කරන්න ගත්තා. මොකද විභාග ලඟ වෙද්දී මට වැඩ ගොඩ ගහ ගන්න ඕනේ නැති නිසා මේ පාර. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ සතිය ගෙවුනේ. ආයිත් අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. Stay safe. Bye.